දිට්වා සුලිකුණාටුව ලංකාවට ඇවිල්ලා මේ වෙනකොට සති දෙකක කාලයක් ගත වෙලා ඉවරයි. මේකෙන් ඇතිවෙච්ච විනාශය ඔබ දන්නා පරිදි ජීවිත 800කට ආසන්න ප්‍රමාණයක් නැති වුණා. අතුරුදහන් වීම මේ වෙන විටත් 150කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම නිවාස පූර්ණ හානි වීම 5325ක් සිද්ධ වෙලා තියෙනවා මෑත ගණනය අනුව. ඒ වගේම අර්ධ හානි වෙච්ච නිවාස ප්‍රමාණය 81000කට ආසන්නයි. මේ වෙනකොට විපක්ෂය විවිධ චෝදනා එල්ල කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන ලද අවවාදයේ රජය පිළිගත්තේ නැහැ කියලා. රජය නිසි ලෙස පිළිතුරු දීලා නැහැ ඒවට තාම මේ වෙනකන්. නමුත් මේ තියෙන වෙලාව අපි පක්ෂ විපක්ෂව තම තමන්ට චෝදනා ඉදිරිපත් කරගත යුතු කාලයක් කියලා නෙවෙයි මම විශ්වාස කරන්නේ. මොකද රජයට වගකීමක් තියෙනවා 2005 වසරේ ආපදා කළමනාකරන පනත අනුව විපක්ෂයත් සම්බන්ධ කරගෙන වැඩ කරන්න. විපක්ෂයත් මීට වඩා මම හිතන්නේ ජනතාව ගැන හිතලා රාජ්‍ය සමග එක්ව කටයුතු කළ යුතු කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගැන වුණත් ඔවුන් නිවේදන නිකුත් කරත් ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසය තබාගෙන හිටියනවා. මොකද ඔවුන්ගේ පූර්වකතන පිළිබඳව මීට වඩා වෙන හානිය අවම කරගන්න තුන. මොකද මේ වන විටත් මොකද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පත් කරේ සිද්ධිය සිද්ධ වෙලා දවස් 3කට පස්සේ එමේ යාන්ත්‍රණයන් බිඳ වැටලා තිබුණා. ඒ පිළිබඳ අපි ඉදිරියේදී කාට චෝදනා නොකර කටයුතු කරන්න ඕන. අපි මුලින්ම හිතන්න ඕනේ ඇයි මෙහෙම දෙයක් ලංකාවට සිද්ධ වුණේ කියලා. මොකද අපි ගත්තොත් ඉතිහාසය අපිට ස්වාභාවික විපත් අනතුරු වලින් තොර රටක් කියලා කිව්වට 2024 සුනාමි ව්‍යසනය ආවා. 35000කට අධික ජීවිත සංඛ්‍යාවක් විනාශ වුණා. විශාල දේපල හානියක් වුණා. ඒ වගේම විටින් විට අපි ස්වාභාවික විපත් උවදුරු වලට මුහුණ දීලා තිනවා. 2016 ගම් වතුරෙත් ජීවිත හානි 185කට වැඩි ප්‍රමාණයක් සිද්ධ වුණා. අපි ගත්තොත් 1978 වසරේ වෙච්ච සුලි සුළඟ මහා නැගෙනහිර පළාතේ ජීවිත 800ක් පමණ හිමි වුණා. මෙවැනි විවිධ කාලවල දිගින් දිගටම අප ස්වාභාවික විපත් වලට මුහුණ දීලා තියෙනවා. ඒවා මම හිතන්නේ සමහර දේවල් වල මේ අපි අමතක වෙන සුළු જાතියක්. ඒ නිසා මම හිතන්නේ අපි සිදුවෙච්ච සිදුවීම් පිළිබඳ තරම් තැකීමක් කරන්නේ නැහැ කියලා මට හිතෙනවා. නමුත් වර්තමානයේ ඇයි මෙතරම් විශාල ප්‍රමාණයෙන් දැන් නායම් 1200කට වැඩි ප්‍රමාණයක් කඳුකරේ වාර්තා වෙලා තුන ඇයි එහෙම සිද්ධ වුනේ? විශේෂයෙන්ම කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කරන විදිහට බෙන්ගාල බොක ඔබට මතක ඇති අතීතයේ නිතරම ගම් වතුරට මුහුණ දීප රට තමයි මුහුණ දීම් සිදු වෙච්ච රට තමයි බංග්ලාදේශය. නමුත් දැන් එම සුලිසුලං සහ එම ඇතිවීමේ ප්‍රවණතාවය මදක් බෙන්ගාල බොක්කේ දකුණු ප්‍රදේශයට වෙන්න පැමිණලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන් සඳහන් කරන්නේ අන්දමන් දූපත් සහ ලංකාව ආශ්‍රිත ප්‍රදේශයට. ඒ වගේම ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශය ගත්තම තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නයි ප්‍රදේශයේ විශාල ජලගැලීම් වලට මෑතදී පසුගිය දශකයේ තුල මුහුණ දුන්නා. ඒ වගේම කර්ණාටක ප්‍රාන්තයේ, ඒ වගේම තෙලංගනා, ඒ වගේම කේරළ ප්‍රාන්තයේත් විශාල ජලගැලීම් රාශියක් සිද්ධ වුණා. කොචින් නගරය ආශ්‍රිතව පවා විශාල ජලගැලීම් සිද්ධ වුණා. මොකද මේ කලාපයටම මේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම සහ දේශගුණ විපර්යාසය මේ තත්ත්වයට හේතු වෙලා තියෙනවා කියලා තමයි විද්‍යාඥයෝ සඳහන් කරන්නේ. දැන් තවත් විශේෂ දෙයක් සඳහන් කරොත් මේ අවස්ථාවේම ලංකාවට මේ ව්‍යසනයට මුහුණ දෙනකොටම තායිලන්තය සහ තවත් ඉන්දුනීසියාවේ අපිට වඩා වැඩි ප්‍රමාණයකින් ජීවිත හානි සිද්ධ වෙලා ගම් වතුර සහ නායම් තත්ත්වයන් නැති වුණා. ඒකට සුවිශේෂ කරුණක් කියන්නත් පුළුවන්. මොකද ඒ වසර 12000ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා නොතිබුණු ගිනි කන්දක් ක්‍රියාත්මක වුණා ඉතියෝපියාවේ. ඒක මෙවැනිම සංසිද්ධියක් වෙලා තියෙනවා මීට ශතවර්ෂයකට පෙර ක්‍රැකටෝවා කියලා ඉන්දුනීසියාවේ තිබිච්ච ගිනි කන්දක් 1883 වර්ෂයේ පිපුරුණා. ඉන්න එම දූපතම අතුරුදහන් වෙලා මෙතන 35000කට වැඩි ප්‍රමාණයක් මිය ගියා. ඒට සමගාමීව සමකය ආශ්‍රිතව තිබිච්ච ලොස් ඇන්ජලිස් වගේ ඇමරිකාවේ නගරවලටත් මිලිමීටර් 975ක වර්ෂාවක් සෑන් ඩියාගෝ ඒ වගේ නගර විශාල ධාරානිපාත වර්ෂාවලට ලක් වුණා. ඒ වගේම උතුරු අර්ධද්වීපයේ උෂ්ණත්වය මීට වසර 130කට 40කට කලිනුත් සෙන්ටිග්‍රේඩ් ගානකින් පල්ලෙහාට ගිහලා සෙන්ටිග්‍රේඩ් 0.4කින් පහළ ගොස් තියෙනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් එවැනිම දෙයක් වුණාද කියන්නත් අපි දන්නේ නැහැ. මොකද
එකම වෙලාවක සමකය ආශ්‍රිත රටවල් තුනක ගම් වතුර ඇති වෙනවා. ඒ වගේම ගිනි කඳු පිපිරී යෑමකුත් සමකය ආශ්‍රිතවම සිද්ධ වෙනවා. මේවට මූණ දෙන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න ඕනේ. මොකද අපි ගත්තත් අපිට පේනවා දැන් මම මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලෙක් අපිට ඉස්සර තන පිට්ටෙනි වගේ අපි කුඩා කාලේ සැලලම් කරපු භූමීන් මේ වන විට වගුරුව බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කුඩා කාලේ අපි නිතර අත්දැක්ක නියඟ තත්ත්වයන් වසර කිහිපයකට සැරයක්. පානීය ජලය නැති වෙන තත්ත්වයක් දකුණු පළාතේ මේ තෙත් කලාපයට ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්ක තුල පවත් තේ වගාබිම් විනාශ වෙන තත්ත්වයන් දැකලා තියෙනවා. නමුත් මෑතදී පසුගිය දශක එකමාර තුලම නිතිපතා වර්ෂාවෙන් ජල ගැලවීම වසරකට කිහිප වටක් මාතර ගාල්ල කළුතර වගේ දිස්ත්‍රික්ක ගම්පහ ඇති වෙනවා අපි දැක්කා. ඉතින් මීට මුහුණ දීමට අපි කටයුතු කළ යුතුයි. රජයට මම හිතන්නේ බැන්න කියලා මෙතනින් මොකුත් වෙන්නේ නැහැ. මොකද ඊටමත් උපරිම දියුණු රටවල් කියන ඇමරිකා එක්සත් ජනපදයත් කත්‍රිනා සුලිකුණාටු පැමිණි අවස්ථාවේදී ඔවුන්ට ඒට මුහුණ දෙන්න බැරි වුණා. සෑහෙන කාලයක් ගියා ඔවුන්ට ඉන් යථා තත්වයටපත් වෙන්න. ඒ වගේම දෙවැනි එක තමයි මම හිතන්නේ තව රජය විසින් සහ සමහර දේශපාලඥයන් ප්‍රකාශ කරනවා මේ අඩි 5000කට වඩා උඩින් තියෙන ජනාවාස ඉවත් කරන්න ඕන. රෝහණ විජේවීර සහෝදරයා අතීතයේ ප්‍රකාශ කරා කියලා. ඒවයි ජනාවාස මේ තේවගාව නිසා තමයි මෙවැනි දේවල් ඇති වෙන්නේ. මෙවැනි පරිසර විනාශය හේතුවෙන් තමයි ජල ගැලීම් නායම් ඇති වෙන්නේ කියලා. යම් තර්කයක් තියෙන්න පුළුවන්. එහි නමුත් ප්‍රායෝගික ගත්තොත් එවැනි දේ සිදු කරන්න පුළුවන්ද? දැන් ජාතික භෞතික සැලැස්ම කියලා සැලැස්මක් 2018 වර්ෂයේදී ලංකාවේ විද්වතුන් විද්‍යාඥයන් එකතු වෙලා හදලා තියෙනවා. ඒකේ ලංකාවේ 2030 සහ 2050 වෙනකොට පදිංචියට සුදුසු ප්‍රදේශ හැටියට තීරයන් කිහිපයක් තෝරගෙන තියෙනවා. දකුණු දිග තීරයේ සිට බස්නාහිර පළාතට එනකනුත් කුරුණෑගල දක්වාත් ඒ වගේම යාපනය අම්පාර වගේ ප්‍රදේශ. අනිත් මධ්‍ය කඳුකරය පරිසර සංවේදී කලාපයක් ලෙස සලකා කියන්නේ ජනගහනය මම හිතන්නේ ජනාවාස ඇතිවීම පාලනය කර යුතුයි කියලා එහි තියෙනවා. ඉතින් ඒ වගේම මම ඒ භෞතික සැලැස්මෙත් ගත්තම කැලණිගම් මිටියාවතේ ඇති වෙන ගම් වතුර තත්ත්වයන් ගැන සැලකීමට ලක් කරාද කියන සැකය ලැබෙනවා. ඒ සැකය ඇති වෙනවා. මොකද මේ තියෙන මේ ජනාවාස ඇති කළ යුතු ප්‍රදේශ සමහර දේවල් ප්‍රදේශ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන් සමහර ප්‍රදේශ ගම් වතුරට මෙවර යට වුණා. ඒ කියන්නේ ඒක නිසා මේ සියලුම විද්‍යාත්මක නිගමන පවා දැඩි කාලගුණ ප්‍රහාර හමුවේ වෙනස් වීමට ලක් වෙන්න පුළුවන්. ලෝකයේ මේ සඳහා පියවර ගන්න කටයුතු කළා දැනට දශක 3ක් වෙනවා. 1992 කියෝටෝ කියලා සම්මුතියක් ඇති වුණ ප්‍රඥප්තියක්. ඒක අත්සන් කරන්නේ 97 වසරේ. ඒ මගින් වායු විමෝචනයට සම්බන්ධ විවිධ අපි එකතොත් අපේ මේ ඒ නිසා තමයි ශීතකරණවල එහෙමත් නැත්නම් වායු සමීකරණවල භාවිතා කරන වායූන් අපට වෙනස් කිරීමට සිද්ධ වුණේ. රටවල් 80 ගණනක් එකඟ වෙලා අත්සන් කරා. ඒදී විවිධ මතවාද වුණා. ඇමරිකාව වගේ සමහර රටවල් සමහර ප්‍රඥාප්තීන් වලට එකඟ වුණේ නැහැ. ඒ වගේම නව දියුණු වෙන රටවල් ඉන්දියාව චීනය ඇතුළු ඔවුන් තර්කයක් ඉදිරිපත් කරා. මොකද හඳුනාගෙන තිබුණා මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි පොසිල් ඉන්ධන භාවිතය. ඒ කියන්නේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය වෙන විදිහට කාර්මීකරණය වැඩිවීම එක හේතුවක් විදිහට මේ ලෝකයේ මේ උෂ්ණත්වය වර්ධනය වෙනවා. මොකද 1800 ඉඳලා ගණනය කරලා තියෙනවා මේ වන විට සෙන්ටිග්‍රේඩ් අංශක 1.4කින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙනවා. එය මේ ශතවර්ෂය අවසන් වෙනකොට තව සෙන්ටිග්‍රේඩ් 2කින් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා විද්‍යාඥයෝ පුරෝකථනය කරනවා. ඒ අනුව ගත්තම මේ ශතවර්ෂය අවසන් වෙන විට දැන් අපි ගත්තොත් ඒ හේතුවෙන් ග්ලැසියර දිය වෙලා ඔය මාලදිවයින වගේ රටවල් අතුරුදහන් වීමේ තර්ජනයක් මුහුද අසන්න තියෙන බවක් තියෙන. එතකොට අපිට වෙනත් මේ ජනාවාස හැදුවොත් අපි ගෝලීය භෞතික සැලැස්ම අනුව තව අවුරුදු 100කට එය ඔරොත්තු දෙයිද කියන ප්‍රශ්නය එනවා. දැන් ගත්තොත් ලෝකේ හොඳම ජල කළමනාකරණ ඉතිහාසයක් තිබුණේ අපිට. ඉතින් ඒ වගේම ගත්තම ජාත්‍යන්තර ජලය සම්බන්ධ ඉමි ආයතනයේ මූලස්ථානයේ තියෙන බත්තර මුල්ලේ. ඒ කියන්නේ තව විශ්වාස කරනවා ලෝකේ පිරිසිදු ජලය තව වසර 30ක් 40ක් යනකොට ඊටාම
මිලාදික දෙයක් බවට පත් වෙයි කියලා ඒ වන විටත් ලංකාව ජලය සහිත කලාපයක් පිරිසුදු ජලය ඇටියට තමයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් මේවට භූදේශපාලන හේතු වුණුත් මෙවැනි දේවල් පිටිපස්සේ අනාගත සැලසුම් වලදී මෙවැනි භෞතික සැලසුම් හදද්දී ඉන්නවා කියලා සැකයක් සමහරු ජනිත කරනවා. කොහොම වුණත් මේ වෙලාවේ අපි විශ්වාස කරන්නේ මම ආණ්ඩුව විපක්ෂයේ සහයත් ලබා ගන්න ඕන. උන් 2005 ආපදා කළමනාකරන පනත අනුව විපක්ෂ නායකවරයාත් සම්බන්ධ කරගෙන මේ ජාතික සභාව පිහිටවල වැඩ කටයුතු කරන්න ඕන. ඒ වගේම විපක්ෂයත් මේ පිළිබඳව චෝදනා නගමින් ඉන්නේ නැතුව සහාය දෙමින් කටයුතු කරන එක තමයි සුදුසු කියලා මම හිතන්නේ.